Hello everyone. ඉතින් ඔන්න අදත් ආව අලුත් වීඩියෝ එකක් අරගෙන අපේ ෆයිනෑන්ෂල් ෆ්‍රීඩම් ගැන එහෙමත් නැත්නම් අපි කියනවා මූල්‍ය විනය ගැන කතා කරන අපේ වීඩියෝ සීරීස් එකේ තුන්වෙනි වීඩියෝ එක. ඉතින් අපි කලින් කතා කරා මොකක්ද මූල්‍ය නිදහස කියලා කියන්නේ, කොහොමද ඔයා මේක ඇති කරගන්නේ. ඉතින් මේ කතා බහේදී හයිලයිට් වෙච්ච දෙයක් තිබුණා. ඒ තමයි අපි පැසිව් ඉන්කම් සෝර්ස් එකක් හදා ගන්න ඕනේ කියලා. ඉතින් අපි කලින් වීඩියෝ එකේ කතා කරා මොනවද මේ තියෙන පැසිව් ඉන්කම් සෝර්සස් කියලා. ඉතින් අද වීඩියෝ එකේ මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා මේ එක පැසිව් ඉන්කම් සෝර්ස් එකක් ගැන. ඒත් එක්කම මම අද ඔයාලට කියන්න බලාපොරොත්තු වෙනවා ඇයි ඔයාගේ ඉතුරු වෙන සල්ලි ටික බැංකුවේ සේවින් account එකක තියාගෙන යනවට වඩා වෙනත් ආයෝජනයක දාන එකේ වැදගත්කම. ඉතින් අපි මේ විදිහට කතා බහ පටන් ගමු. අපි ඇයි මේ සේවින් account එකක සල්ලි තියාගෙන යන්න එපා කියලා කියන්නේ. ඔයාගේ වේදන් ටික දරලා ඉතුරු වෙන ටික ඔයා සේවින් account එකේ තියාගෙන යනවා. ඉතින් ගොඩක් වෙලාවට සේවින් account එකක ඔයාට බැංකු පොලියක් හම්බ වෙනවා. මේ පොලිය 2%ක් 4ක් ඔය වගේ ගාණක් වෙන්න පුළුවන්. ඉතින් එතනින් එහාට ගිහිල්ලා රටේ තියෙනවා උද්දමනය කියලා දෙයක්. ඉතින් මේ උද්දමනය කියලා කියන්නේ මොකක්ද? මේක ටිකක් ටෙක්නිකල් ටර්ම් එකක්. හැබැයි උද්දමනය කියන එක අපි ලේසියෙන්ම අඳුනගත්තොත් උද්දමනය කියලා කියන්නේ ඔයා පරිභෝජනය කරන භාණ්ඩ හා සේවා කියලා කියන්නේ උදාහරණයක් විදිහට පරිප්පු ටිකක් ගන්නවා කඩේට ගිහිල්ලා. ඒක ඔයා භාණ්ඩයක් පරිභෝජනය කිරීමක්. ඒත් එක්කම ඔයා වෛද්‍යවරයෙක් ගාවට ගිහිල්ලා බෙහෙත් ටිකක් ගන්නවා. අන්න ඔයා සේවාවක් පරිභෝජනය කරනවා. ඉතින් මේ භාණ්ඩ හා සේවා පරිභෝජනය කරනකොට ඔයාට ගෙවන්න වෙන මිලේ වැඩිවීම අපි කියනවා උද්දමන තත්ත්වයක් කියලා. ඉතින් මහ බැංකුවේ අපේක්ෂා කරන ප්‍රතිඵල අනුව ඒගොල්ලෝ කියනවා රටේ ආම වශයෙන් 5%කවත් උද්දමනයක් අපි පවත්වාගෙන යන්න ඕන කියලා. ඉතින් 5%ක උද්දමනයක් තියෙන වෙලාවක ඔයාගේ බැංකුවෙන් ඔයාගේ සේවින් account එකට ඔයාට ලැබෙන පොලි අනුපාතය ඒ 5% උද්දමනට අඩුයි නම් ඔයාගේ මුදලේ මූර්ත වටිනාකම අඩු වෙනවා. ඉතින් දැන් ඔයාට හිතෙනවා මොකක්ද මේ මූර්ත වටිනාකම කියන්නේ කියලා. මූර්ත වටිනාකම කියලා කියන්නේ ඔයාගේ මුදලට තියෙන හැකියාව, ඔයාගේ මුදලට ඔයා ගාව තියෙන සල්ලි ටිකට භාණ්ඩ හා සේවා මිලදී ගැනීමට තියෙන හැකියාව. ඒ කියන්නේ ඔයාට අද රුපියල් 1000ක් තියෙනවා නම් ඔයා අද රුපියල් 1000න් කරන දේ තවත් අවුරුද්දකින් ඔයා කරනකොට ඔයාට ඒ භාණ්ඩ හා සේවා ටිකම පරිභෝජනය කරන්න හැකිද? එහෙමත් නැත්නම් ඔයාට ඔයාගේ මුදලේ මූර්ත වටිනාකම අඩු වෙලාද? ඉතින් ඔන්න ඔය ප්‍රශ්නේ නිසා ඔයා සේවින් account එකේ සල්ලි තියාගෙන යනවට වඩා ඔයාගේ සල්ලි ටික ෆික්ස් ඩිපොසිට් එක දාන එක ඔයාට තවත් වාසිදායක වෙන්න පුළුවන්. මොකද මේ ෆික්ස් ඩිපොසිට් එකක් කියලා කියන්නේ ගොඩක් අවදානම් බාර ගන්න කැමති නැති ආයෝජකයෝ කරන ලේසිම ආයෝජන මාර්ගයක්. හැබැයි ඔයාගේ තියෙන සල්ලි ටික ඔක්කොම ගිහිල්ලා ෆික්ස් ඩිපොසිට් එක දාන්න කියලා මම කියන්නේ නැහැ. මොකද ඔයාගේ හදිස්සි අවස්ථාවකට වගේ දෙයකට ගන්න ඔයා සේවින් account එකක සල්ලි ටිකක් තියාගෙන ඉන්න වෙනවා. ඉතින් ඔයාගේ අර අතිරික්ත මුදල් ටික ඔයා ගිහිල්ලා සේවින් account එකේ තියා ඉන්න වෙනුවට ෆික්ස් ඩිපොසිට් එක දැම්මොත් ඔයාට වැඩිපුර ආදායමක් ගන්න හැකියාව තියෙවි. ඉතින් ලංකාවේ ඔයා ෆික්ස් ඩිපොසිට් එකක් පටන් ගන්නවා නම් ඔයාට ආයතන වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි අපේ බැංකු පද්ධතිය. එතනින් එහාට ගිහිල්ලා අනිත් ෆයිනෑන්ෂල් ඉන්ස්ටිටියුෂන්ස්. මේ දෙකින් එකක ඔයාට පුළුවන් ඔයාගේ ෆික්ස් ඩිපොසිට් ආරම්භ කරන්න. ඔයාට ගොඩක් වෙලාවට බැංකු පද්ධතියේ බැංකුවකට වඩා අර ෆයිනෑන්ෂල් ඉන්ස්ටිටියුට් එකකින් සමහරක් විට වැඩි ඉන්ට්‍රස්ට් එකක් දෙන්න පුළුවන්. ඉතින් හැබැයි ඒ වගේම අවදානම පොඩ්ඩක් අරකට සාපේක්ෂව වැඩි වෙන්න පුළුවන්. ඉතින් ඔයා මෙතනදී අවදානම් කළමනාකරණය කරගෙන ඔයාට හොඳයි කියලා හිතන තැනක ඔයාට ඉන්වෙස්ට් කරන්න පුළුවන්. මෙතනදී ඔයා සැලකිලිමත් වෙන්න ඕනේ මේ ආයතන මහ බැංකුවේ පිළිගත් ආයතනද තැන්පතු පවත්වාගෙන යාමට අවසර ලත් ආයතනද කියන වග. ඉතින් අද විවිධ වාණිජ්‍ය බැංකු හඳුන්වලා දීලා තියෙනවා ෆික්ස් ඩිපොසිට් වර්ග. උදාහරණයක් විදිහට ඔයාට මාසෙකට දාන්න පුළුවන්, මාස 3කට, දින 100කට, එතනින් එහාට අවුරුද්දකට, අවුරුදු 5කට, ඒත් එක්කම ඔයාගේ පොලිය මාසයක් ගන්න ඔයාට ලැබෙන විදිහට, එහෙමත් නැත්නම් පොලිය නැවත ඔයාගේ ෆික්ස් ඩිපොසිට් එකම එකතු වෙලා ප්‍රතිආයෝජන වෙන විදිහට මේ විදිහට විවිධ ස්ථාවර තැන්පතු ආයෝජන හඳුන්වලා දීලා තියෙනවා. ඉතින් ඔයාට පුළුවන් මේ වගේ දෙයක් පටන් ගන්න 10% වගේ ඉන්ට්‍රස්ට් එකක් තියෙන ෆික්ස් ඩිපොසිට් එකක ඔයා සල්ලි ටික දැම්මොත් ඔයාගේ අර මම කියපු මුදලේ මූර්ත අගය ඔයාට පවත්වා ගන්න හැකියාව තියේවි රටේ උද්දමන අනුපාතයට සාපේක්ෂව. ඉතින් ඔයත් තාර්කිකව හිතලා හොඳ ආයෝජන මාර්ගයක් තෝරගන්න. ඉතින් අවදානම් අඩුම ස්ථාවර තැන්පතු වගේ ආයෝජනයකින් ඔයාට පුළුවන් මේ ඉන්වෙස්ට්මන්ට් ජර්නි එක ආරම්භ කරන්න. ඉතින් ඔයාට හොඳ පැසිව් ඉන්කම් එකක් ගොඩනගන්න.
එතරින් එහාට ගිහිල්ලා ඔයාගේ අවුරුදු 10ක් 15ක් යනකොට ඔයාට කිසි ප්‍රශ්නයක් නැතුව තමන්ගේ ජීවිතය ගත කරන්න ඉතින් ඔයාට අවස්ථාවක් උදා කරගන්න හැකියාවක් තියෙයි.